මම නැවතලා හිටියේ මැඩ්‍රිඩ් වල මැරියට් හොටල් එකේ. දැන් අද ඇවිල්ලා දෙසැම්බර් 31. ඉතින් ගොඩක් හැපනින් ඉවෙන්ට්ස් ගොඩක් දේවල් තියෙන දවසක්, අවුරුද්දේ අන්තිම දවස. ඉතින් මමත් හිතුවා අවුරුද්දේ අන්තිම දවස ලස්සන රටක ඉඳලා අනිත් අවුරුදු 2026 පටන් ගන්න. ඉතින් ඔන්නම තමයි මම එළියට ගියා. දෙසැම්බර් 31 crowded. අවුරුද්දේ අවසාන දවස වුණත් ගොඩක් අය ඇවිල්ලා හිටියා ඒ දවස සෙලිබ්‍රේට් කරන්න. මැඩ්‍රිඩ් කියන්නේ යුරෝප් කන්ට්‍රීස් වලින් මම යන්න ආසම තැනක්. මම ඊට කලිනුත් ඇවිල්ලා තියෙනවා. ගොඩක් තැන් මම එක්ස්ප්ලෝර් කරලා තියෙනවා. හරිම ලස්සනයි. මැඩ්‍රිඩ් වින්ටර් එකට වගේම සමයකෙත් ගොඩක් ලස්සනයි. ගොඩක් දේවල් තියෙනවා දකින්න කරන්න. ඉතින් මමත් හිතුවා මගේ 2025 අන්තිම දවස මැඩ්‍රිඩ් වල එන්ජොයි කරලා අලුත් අවුරුද්ද අලුතින් පටන් ගන්න මම ආස විදියට. ගොඩාක් සීතල දැනලා හිටියේ. ඉතින් මම හිතුවා මම ආසම කෑමක් තියෙනවා මැඩ්‍රිඩ් වල චොරොස් කියලා. ඒක ඇවිල්ලා හොට් චොක්ලට් එක බ්‍රෙඩ් ස්ටික් එකක් දෙනවා. එකක් නෙවෙයි දෙනවා ටිකක්. ඒක අපිට ඩිප් කරලා කන්න පුළුවන්. හරිම රසයි ඒක. ඔකේ මැඩ්‍රිඩ් ගියොත් අනිවාර්යෙන් අමතක කරන්න චොරොස් කාලා. ඒ කොෆි ෂොප් එකෙන් චොරොස් කාලා එළිය ඇවිදලා බලනවා මොනවද බලන්න කියලා. අවුරුද්දේ අවසන් දවස වුණත් ෂොප්ස් හැම දෙයක්ම ඇවිල්ලා තියෙන්නේ. ගොඩාක් ක්‍රවුඩඩ් එදා දවස. වටිකුටා බල බල තමයි දින දවස ගත කරේ. කියන්න ඕන මම ඊයේ තමයි ආවේ. කියන්නේ දෙසැම්බර් 30. ඒ දවසේ මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද අපි ආවේ දවල් එළියට යනකොට ටිකක් හවස් වුණා. ඉතින් ඒ වෙලාවේ මහන්සි ෆ්ලයිට් එකක් කරලා සෙට් එකක් මහන්සි නිසා එළියට ගිහිල්ලා ඩිනර් කරගෙන ආයෙත් ආවා. ඒක වීඩියෝ කරලා පන්නන්න දුන්නේ. ඒක ලස්සනයි. ඒකත් ලස්සනයි. මේ මගේ දෙවෙනි දවසේ අද දවසයි හෙට තමයි මම මැඩ්‍රිඩ් වලින් ආපහු යන්නේ.
ස්ක්‍රීන් එකට අරන් හිටපු එක්කෙනා ගොඩක් සීතල ඇති. මොකද ටෙම්පරේචර් එක -3 මට මතක විදිහට. ඒ වගේම මට හම්බුණා ට්‍රාන්ස්ෆෝමර්ස් එකේ බම්බල්බී. මම හිතන්නේ මම කිව්ව නම හරි බම්බල්බී යාගේ නම. එයාලත් එන්ටර්ටේන් කරන්න හිටියා. ෆොටෝස් ගන්න පුළුවන් එයාලත් එක්ක වීඩියෝස් ගන්න පුළුවන්. මම දැකපු ලොකුම ප්‍රයිමර් තියෙන්නේ මැඩ්‍රිඩ් වල. මම අනෙක් යුරෝප් කන්ට්‍රීස් වල තියෙන ප්‍රයිමර් වලට ගිහිල්ලා තියෙනවා. හැබැයි මැඩ්‍රිඩ් වල තමයි ලොකුම එක තියෙන්නේ. ෆ්ලෝස් තියෙනවා 3ක්. හැම ෆ්ලෝ එකේම පොඩි බබාගෙන් ඉඳලා ලොකු කෙනෙක්ට යනකම් ගන්න පුළුවන් හැම දෙයක්ම ගෙවල් වලට අවශ්‍ය දේවල් හැමදේම මේ ප්‍රයිමර් එකේ තියෙනවා. මට හැබිට් එකක් තියෙනවා කොයි රටකට ගියත් අයිස්ක්‍රීම් කාලා බලන්න. හැම රටකම මම අයිස්ක්‍රීම් කන්න ආසයි. මොකද එක එක රටවල එක එක විදියට එයාලගේ ෆ්ලේවර්ස් තියෙන්නේ. ඉතින් මැඩ්‍රිඩ් වලත් මම අමතක කරේ නෑ කොච්චර සීතල වුණත් අයිස්ක්‍රීම් කන්න. ඉතින් ඒ දවසේ මම මේ විදියට තමයි අයිස්ක්‍රීම් කෑවේ. එයාලත් ඒ කියන්නේ සීතලයි කියලා නැහැ. එයාලත් ඒ දේවල් සේල් කරනවා. ඉතින් මමත් ආසාවෙන් කෑවා. ගොඩක් ඩිලිෂියස් අයිස්ක්‍රීම් එකක්. දැන් තිබ්බනම් දැන් උනත් කන්න හිතෙනවා. දැන් මම මේ වීඩියෝ එක වොයිස් ඕවර් කරනකොට මට හිතෙනවා දැන් කන්න තිබුණා නම් හොඳයි කියලා. මොකද ඒ තරම් රසයි එක. කරලා තිබුණේ. තාමත් ක්‍රිස්මස් ට්‍රී එක තියෙනවා. ඒ වගේම එතනත් ක්‍රවුඩ් එක ඉන්නවා. ඉතින් මම හිතුවා තාම ඉතින් රෑ 12ට ළඟවත් නැහැ. එතනකුත් මේ වෙලාවේ රෑ 8ට 8:00ට වගේ. ඉතින් මම හිතුවා ඩිනර් එක අරගෙනම ෆයර්වර්ක්ස් බලන්න එනවා කියලා. ඉතින් මම ඒ ඒරියාවේ පොඩි වෙලාවක් ඉඳලා මම හිතුවා ඩිනර් කරන්න ආවොත් හොඳයි කියලා. ඩිනර් ගන්න ගියා. ඉතින්
බලමු මෙහෙදීන අරන් එනකොට මට මොකක්ද හිතුනේ කියලා. ඉවරලා හිතුවා දැන් ගියොත් හොඳයි අර කොන්සර්ට් එකක් තිබ්බා ඒකත් බලන්න පුළුවන් කියලා. ඒත් මගේ මම හිතපු විදියට ඒ දේවල් උනේ නැහැ. මොකද හැමෝම ගොඩාක් එක්සයිටඩ් ෆයර්වර්ක්ස් බලන්න. ඉතින් හැම කෙනෙක්ම එතන තමයි ගැදර් වෙන්නේ. හැම ස්ට්‍රීට් එකේම ලොකු පොලිමක් තියෙනවා. ඒ තැනට යන්න. ඉතින් ඒක ස්ටක් වෙලා මේ කියන විදියට වලට තේරෙන්නේ නැති කොච්චර ලොකු ක්ලවුඩ් එකක්ද ඉන්නේ කියලා. මට තිබ්බ ලොකු ඩ්‍රීම් එකක් තමයි කවදා හරි දවසට නිව් ඉයර් එක වෙන රටක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් ඈත ඉඳලා හරි ෆයර්වර්ක්ස් බලන්න පුළුවන් මේක ලොකු දෙයක්. ළඟට ගිහින් බලනකොට වඩා ඈතින් ගම් බලනකොට තවත් ලස්සනයි කියලා මම හිතනවා. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඒක ලස්සනට පේනවා. ඉතින් මම ඒ විදිහට තමයි මගේ නිව් ඉයර් එක ස්පෙෂල් කරන්නේ. මම හිතනවා ඔයාලත් කැමති වෙයි කියලා මගේ වීඩියෝ එකට. ඔයාලත් මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.